කැසිනෝ පනත ගේන වෙලාවේ උපාය සංවර්ධන පනත ගේන වෙලාවේ මේ රටේ මහානායක හාරු තුන්නම අස්සංග ලිඛිත ඉල්ලුවා මේ වැඩේ කරන්න එපා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ. ඊළඟ කාරණය උතුරු පළාත් සභා ඡන්දයේ තියෙන වෙලාවේදී මහානායක හාරු ඉල්ලා සිටියා මේ පළාත් සභා ක්‍රමයේ ඇතුලේ තියෙන පොලිස් බලතල ඉඩම් බලතල සංශෝධනය කරන්න නැතුව පළාත් සභා මැතිවරණ තියන්න එපා කියලා. ඒ දෙකම ආණ්ඩුව ඉෂ්ට කළේ නැහැ. ඉතින් මේ ජනාධිපතිවරයා මහානායක හාමුදුරුවෝ මතය සලකන්නේ නැහැ. රටේ පොදු භික්ෂුන් වහන්සේලා මතය සලකන්නේ නැහැ. බෞද්ධයක මතය සලකන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ජනාධිපතිවරට එරෙහිව මේ මැතිවරණයේදී ජාතික සංඝ සම්මේලනය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමාට සහාය දෙන්න තීරණය කරේ. එතකොට රටේ නීතිය හා ස්වාධීනත්වය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න කියලා අපි මෛත්‍රීපාල ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒතර මේ ව්‍යවස්ථාවේ ඇතුලේ ওই පළාත් සභාව පිළිබඳ ගැටලුවේදී මේවා රටෙන් කෑලි වශයෙන් වෙන් වෙන්නේ නැති විදිහට තමයි මේ ව්‍යවස්ථාව නිර්මාණය කළ යුත්තේ කියන එක අපි එතුමාට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ කාරණය මේ ජනාධිපතිතුමා කියනවා මේ යනායගේ ෆයිල් තියෙනවා කියලා. අපි හැමදාම පොය දවසේ දකින්න එතුමා අරලිගහ මන්දිරයට ගෙනල්ලා භික්ෂුන් වහන්සේ නමක් රටේ රූප රාජ්‍ය මාධ්‍ය යොදාගෙන බණ අහනවා. හොඳයි. හැබැයි එතුමා හැමදාම බණ අහන්නත් ඉස්සෙල්ලා හැමතැනමදී පන්සිල් ගන්නවා. බුදුදහමේ කියනවා හොරකම් කිරීමට අනුබල දීමත් වැරදි. පන්සිල් උගන්වන්නේ ඒකයි. තමන් විතරක් හොරකම් කළා වැලකිලා හරියන්නේ අනිත් අයත් හොරකමින් වළකනවා. ඒක තමයි වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන්. එතකොට මෙතුමා ෆයිල් තියාගෙන මෙච්චර කල් බණහමින් ටීවී එක ඉදිරියේ ඉඳගෙන බෞද්ධයෙක් හැටියට හොරු ආරක්ෂා කිරීම බෞද්ධ ප්‍රතිපදාවට විරුද්ධයි. පළවෙනි කාරණේ. නිසා එතුමට කියන්න බෑ බෞද්ධ නායකයෙක් කියලා. හොරු ආරක්ෂා කරන්නේ නැහැ කවදා බෞද්ධයෝ. එතුමා ෆයිල් තියාගෙන යනකම් හිටියයි. අනික් කාරණය අපි අහන්නේ මේ ඉතුරු වෙලා ඉන්න අයගෙත් ෆයිල් ඇති. නිසා මේ රටේ මිනිස්සු ඡන්ද දීලා පාර්ලිමේන්තුවට පත් කළ යන മന്ത്രിවරු අවසානයේ පාලනය වෙන්නේ ඒ ජනතාවගෙන් නෙමේ විධායක ජනාධිපතිවරයෙක්ගෙන්. මේ ෆයිල් තියාගෙන මේ හොරු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතියෙන් සමාව ගන්නවා. පළවෙනි කාරණේ. එතුමගේ දූර කාලයේ සිදුවෙච්ච දේවල් ඉදිරි ඡන්ද ඉල්ලන්න කලින් රටේ මිනිස්සුන්ගෙන් ඒ කියන්නේ මේ හොරකම් කරලා තින්නේ පුජ්‍යලික ධනෙ නෙමෙයි මේ රටේ පාන් ගෙඩියෙන් සීනි කිලෝයකින් අය කරපු බදු. ඒ බදු තමයි හොරකම් කරලා තින්නේ. මේ හොරකමට සහාය දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ජාතියෙන් සමාව ගන්නවා. ඒ වගේම තමයි මේක විශේෂයෙන්ම යුද්ධ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඒක සාමූහික වගකීමක් සාමූහික ජයග්‍රහණයක් ඒක ඉන්නවා සියලු කොටස්කාරයෝ. ඒක ජනතා හින්දුපුරන ජාතික හෙළවුරුම වෙන්න පුළුවන් ඊළඟ සරත් පොන්සේක මැතිතුමා වෙන්න පුළුවන් හැමෝටම තියෙනවා. හැබැයි යුද්ධ ජයග්‍රහණයේ පෙන්න මේ විදියට හොරකම් කරන්න ඊළඟට ඒකාධිපති විදියට පාලනය ගෙන යන්න අපි කවුරුවත් එතුමට ඡන්ද දුන්නේ නැහැ. ඒ නිසා එතුමට වගකීම තියෙනවා යුද්ධය සම්බන්ධයෙන් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් ජාතිය ගෞරවය හිමි වෙනවා. හැබැයි එතුමාගේ කාලය තුල රටේ ජාතික ධනය විනාශ කළා තිනෝ සියලු ශේත්‍ර පරිහානියට ගමන් කළා තිනෝ. ඒ නිසා එතුමා පිළිබඳ විශ්වාසයක් තියන මහානායක හාමුදුරන්ගේ මතයට කන් දෙන්නේ නැති රාජ්‍ය නායකයෙක් පිළිබඳව ජාතියට විශ්වාසය තියන්න බෑ කියන එක ජාතික සංඝ සම්මේලනයේ හැටි අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම පහුගිය කාලේ කතා වුණේ මේ බයියෙක් සහ ටොයියෙක් අතර ජනාධිපතිවරණයක් කියලා. හැබැයි ඒක ජාතික බලවේග විනාශ කළා තිනෝ. බයියෙක් වගේම ගොයියෙක් එක තමයි මේ සැරේ ජනාධිපතිවරණේ තියන්නේ. ඒක ඉතා වැදගත්. ඒ නිසා අපිට ගොවි කලාපේ ගොවි නායකයෙ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ගොවි කලාපේ මිනිසුන්ගේ හදවතේ නැගෙන දුක වේදනා එතුමට දැනෙලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ රටට ශාපයක් වෙලා තියෙන මේ අනිසි විධායක බලතල ඉවත් කළා රටේ යහපාලනය රටේ නීතිය අද නීතියක් නෑ රටේ මේ සඳහන් කළා රැස්වීමේ අයිතිය නෑ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ලෙස පිළිගන්න කිසිම අයිතිවාසිකමක් මේ ජනාධිපතිවරණ සමයත් එක්කම අනිත් විපක්ෂයේ කිසිම කෙනෙකුට ලැබෙන්නේ නෑ කියන එක තහවුරු වෙලා තියෙනවා. රාජ්‍ය ආයතන අමුවේ මහදවල් තමන්ගේ මැතිවරණය යොදාගෙන තිනවා. මේක මං හිතන්නේ ලංකා ඉතිහාසයේ මේ විදිහට කිසිම ජනාධිපතිවරණයක් වරේ ක්‍රියා කළ නෙමෙයි අමු සියලු නීති උල්ලංඝනය කළා තියෙන නිසා නීතිය දකන්නේ නැති පාලකෙක් නෙමෙයි නීතියට ගරු කරන අධිකරණයට ගරු කරන ජාතියේ භික්ෂුන් වහන්සේලාට ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා යන මහානායක හාමුදුරන්ට ඇහුම්කන් දෙන පාලකෙක්
පත් කරගන්න කියලා ජාතියෙන් අපි ඉල්ලා සිටිනවා. මෙහෙමයි අපි වික්ෂුන් වහන්සේලා පිළිබඳව පුජ්‍යලික අපිට ගැටලුවක් නැහැ. විශ්ව සංවිධානයක් ඇටියට ඕනම කෙනෙකුට තමන්ගේ අයිතිය කියන්න මේ රටේ නිදහස තිබිය යුතුයි. හැබැයි පුජ්‍යලික කාරණා අරගෙන යම්කිසි යකඩ ගොඩවල් වෙනුවෙන් තමන්ගේ අධ්‍යාත්මය පාව දීලා විශ්වත්වයේ තියෙන ගරුත්වය නැති කරන්න එපා කියලා තාම කරුණාවෙන් ඒ හාමුදුරුවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. උන්වහන්සේලා එදා හිටියා මේ අපි යුද්ධයේ සඳහා නායකත්වයේ දෙද්දී අපිට යුද්ධ පුත්‍රය කියපු ස්වාමීන් වහන්සේලාත් හිටියේ. ඒ නිසා ඒ උන්වහන්සේලාට අපි කියන්නේ තමන්ගේ මතය කියන්න තාර්කික කරුණු ඉදිරිපත් කරන්න වෙනත් ප්‍රායෝගික තමන්ගේ පුජ්‍යලික අභිමානාර්ථ වෙනුවෙන් මේ ජාතික වැදගත්කමක් තියෙන අවස්ථාව මැතිවරණේ පාවිච්චි කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. අපේ ජනාධිපතිතුමා කපටි ඒ වගේම වෛරී දේශපාලනය නොකරට අවෛරයෙන් පරිගන්න දන්න හරිම දක්ෂ නායකයෙක්. අන්න ඒකයි කියනවා මං ළඟ වෛරී දේශපාලනයක් නැහැ. නමුත් අවෛරයෙන් කරන්න ඕන පරිගැනීම් සියල්ල එතුමා කරනවා හැම අංශයකට. ඒ වගේම මේ ප්‍රසාද දීම නම් ආමිෂ පූජා නෙමෙයි ප්‍රසාද පූජා පවත්වනවා දකුණු පළාතේ සියලුම විහාරස්ථානවල සංඝයා වහන්සේලාට කොළඹ නගරේ වෙනත් ප්‍රධාන නගරවල භික්ෂුන් වහන්සේලාට වාහන බලපත්‍ර නැමැති ප්‍රසාද පූජාවල් දීලා උන්වහන්සේලා නම්මගෙන තියෙනවා. නමුත් හැම කෙනෙක් මෙහෙම නැමෙන්නේ නැහැ. මේ කටයුතු කරන්නේ එතුමා ළඟ ඉන්න භික්ෂුන් වහන්සේලා ගමේ ගොඩි හාමුදුරු ගොල්ලන් ඒගොල්ලන්ට ඕන විදිහට තමයි ඔක්කොම කරන්නේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වෙනුවෙන් වෙන් කරන මුදල් උන්වහන්සේලා කැමැති විහාරස්ථානවලට කෝටි ගාණින් දෙනවා. මේ දුප්පත් පන්සල් වල ඈත පිටිසර ගම්මානවල ඒ වගේ උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන වලට කිසිම ආකාරයකින් ඒ වගේ මුදල් වෙන් කිරීමක් කරන්නේ නැහැ. එතුමා ළඟ ඉන්න සම්බන්ධී ආගමේ කටයුතු සම්බන්ධී කරන ලේකම් හාමුදුරුවෝ ආගමේ කටයුතු උපදේශක වරු හැටියට ඉන්න ගිහියෝ තමයි මේ ඔක්කොම වුන්ට ඕන විදිහට තමයි සියලු පරිත්‍යාග කරන්නේ. ඒ වගේම යාන වාහන නැමැති ප්‍රසාද පූජාවල් ඒ අවශ්‍ය කරන භික්ෂුන් වහන්සේලාට දීලා උන්වහන්සේලාගේ සහයෝගය ලබා ගන්න කටයුතු කරලා තියෙනවා කියන එක මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. ඉතින් නම් ගම් අවශ්‍ය නැහැ. ඒ ගත්ත මහා සංඝරත්නය කවුද කියලා බොහෝ දෙනෙක් දන්නවා.